අන්න අපි මේ දියැලෙන් නාලා බඩු ටික පැක් කරගෙන ඉවරයි. දැන් යන්න ලෑස්ති වෙන්නේ යකාගේ පඩිපෙළ. Hello, අපිට යාළුවෝ දෙන්නෙක් හම්බුණා චූටි. හලෝ කියන්න. හලෝ. මේ චූටි බබාලා ඉතින් මේ වගේ පාරවල් වල ඇවිල්ලා අමාරුවෙන් ජීවත් වෙන මේ දුෂ්කර පරිසරයේ. බයි. බයි. බලන්න දියැල ලස්සන. දියැලයි මීදුමයි. නේද? අනිවාර්යෙන් ඉස්සු ඇලෙනවා. අර පැත්තට ආවම මීදුම පේන්න වෙන්නේ. ඔන්න බලන්න මීදුම. මෙන්න. මෙච්චර වෙලා හොඳට පැහැදිලිව දිනුනා මෙතන. දැන් තනි කරම මීදුම. ඔන්න යාළුවනේ අපි යකාගේ පඩිපෙළටත් ආවා. අර ඈත මේන්නේ මෙහෙම දීලා තියෙන්නේ. ඉරි ටිකක්. ඒ තමයි යකාගේ පඩිපෙළ කියන්නේ. මෙන්න මෙතනින් වලාකුලක් යනවා කන්ද උඩට. දැන් අර ඈත අන්න අරහේ ඉඳලා මේ වලාකුළු ටික ආවේ. ඇවිල්ලා අර යකාගේ පඩිපෙළ තියෙන අර පැත්ත සම්පූර්ණයෙන්ම වැහුණා. දැන් ওই කිසි දෙයක් පේන්නේ නැහැ. දැන් අපි අර කලින් වීඩියෝ එක ගත්තේ මෙතන ඉඳගෙන. ඒ හරිය දැන් පේන්නේ නැහැ. විනාඩි 5ක් වගේ ඇතුළත මේ වලාකුළෙන් වැසුණා. දැන් මේ වලාකුළ මෙහෙම ඇවිල්ලා මෙන්න මේ කන්ද උඩින් අනිත් පැත්තට යනවා. ඔය තියෙන්නේ මේ වගේ අත්දැකීම් ඉතින් ඇවිල්ලාම ගන්න ඕන. පාර නම් ඉතින් හරිම දුෂ්කරයි. තනියම බයික් වල හරි නැත්නම් පයින් හරි තමයි මේ වගේ පාරක එන්න ඕන. පුදුම සුන්දරත්වයක් තියෙන්නේ. මේ යන්නේ වලාකුළු වල පේනවද දන්නේ නැහැ. මෙතන තිසර ඉන්න තැනින් ඔය පේනවද? ඔය බලමු ටිකක් ඩාර්ක් කරලා. කොහොමද තිසර? සීතලයි ලස්සනයි සුන්දරයි. පාර කොහොමද? මීදුම මැද්දෙන් යන ගමන් වැදගත් සන්ධිස්ථානයක පොඩ්ඩක් නැවැත්තුවා. මෙන්න මෙතනින් තමයි හෝටන් තැන්නට යකාගේ පඩිපෙළ හරහා යන පාර මෙහෙ. අපි ආවේ බලංගොඩ පැත්තේ. මේ තියෙන්නේ මෙන්න මෙහෙම හැක්නාම මේ තියෙන්නේ බලංගොඩ පැත්තේ. අම්මා මාර. මේ පල්ලෙහා මල්ලි ආයක් තියෙනවා මේ.
ඔයාලට පේනවද දන්නේ නැහැ මෙතන මීදුව නිසා වැහිලා තියෙන ටික. අපි දෙන්න දැන් මෙතන සුන්දරත්වය වින්දට ආසනම් හොඳටම කළු වෙලා තියෙන්නේ. සැරිසරයට ගොරවනවා. වහින්න ඔන්න මෙන්න තියෙන්නේ. ගමන සෑහෙන්න අමාරු වෙනවා වැස්සතින්. ලාවට නුඹ කියන්නේ නිකන් දිව්‍ය ඖෂධ ඒකනේ මම අරලා දෙකම කන්න දුව. අයි පොරේනවනේ. ඔන්න යාළුවනේ යකාගේ වඩි පෙලත් නැග්ගා. දැන් තියෙන්නේ හොටන් ප්ලේස් වලට යන්න. මේ පල්ලෙහා වෙන්නේ අර ඒ තියෙන යකාගේ වඩි පෙල. හයියෙම වැස්සා. ආයි කියන්නද කතා කියලා වැඩක් නැහැ ඒක නා. එන්න බැරි ගන්නටම වැස්සා. කොහොම හරි ඉතින් ආවා අපි. දැන් අහස හොඳයි ටිකක් පැහැදිලි. ඒත් ගොරවනවා. ඉතර පරිස්සමයි. මෙන්න අපි ආපු පාර. යකාගේ පඩිපෙළ වැස්ස දවසක මොටර් සයිකල් එකෙන් ගිහිල්ලා පන පිටින් ආපු ගැන සතුටුයි. එච්චරටම දුෂ්කර පාරක්. ආයි කියලා කියන්න වචන නැහැ මේ දුෂ්කරත්වය. වැස්සෙන් මේ කාණු දිගේ වතුර ගලාගෙන එනවා පල්ලෙහාට. පාරක් ඒ කියන්නේ හිතා ගන්නත් බෑ ගල් හැමතැනම ගල්. ඉතින් කොහොම හරි පොඩි කරදර කීපෙකුත් වුණා. පොඩි කරදර කීපයක් වුණා. බයිසිකලේ පෙල්ලුණා. කාණු වලට ගියා. ඉතින් මෙතන තමයි යකාගේ පඩිපෙළ පාර හෝටන් ප්ලේස් යන පාරට සම්බන්ධ වෙන ස්ථානය. දැන් වෙලාව හවස 2:00 විතර. අපිට වැලිවංගුව view point ඉඳලා මෙතනට එන්න ගියා පැය 4ක් විතර. 4කට පොඩ්ඩක් වැඩියෙන් ගියා. මෙතනින් ටිකට් ගන්න ඕන මේ හෝටන් ප්ලේස් එක බලන්න යන කට්ටියයි මේ පාරේ යන අය හැමෝම මෙතනින් ටිකට් එකක් අරන් යන්න ඕන. අපේ බයික් දෙකටයි අපි දෙන්නටයි රුපියල් 830ක් charge වුණා. හෝටන් තැන්නේ සුන්දරත්වය. ගෝන්නු රංචුවක් ඉන්නවා මෙතන. ගෝන්නු ඉන්නවා 15ක 20ක් විතර. වැලිවංගුවේ ඉඳලා යකාගේ පඩිපෙළ හරහා හෝටන් තැන්නට ගිය ගමන අවසන් වුණේ ඔන්න ඔය විදියට. දැන් අපේ ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රැයට නතර වෙන්න තැනක් හොයාගන්න එක. ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපි කොහෙද රැය නතර වුණේ කියලා. අපේ channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගත්තොත් ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.